අද මම කතා කරන්න යන්නේ දත් නරක් වන ආකාරය පිළිබඳව. මුලින්ම එනමලයේ කුඩා සිදුරකින් තමයි දත් නරක් වීම ආරම්භ වෙන්නේ. එනමලයේ අජීවී නිසා අපිට දත් නරක් වෙන මුල්ම අවස්ථාවේදී වේදනාවක් දැනෙන්නේ නැහැ. පිරෝමක් මගින් තවදුරටත් දත නරක් වීම අපිට වළක්වා ගන්න පුළුවන්. ඒ වුණාට ගොඩක් අය කරන්නේ මෙම தත්ත්වය නොසලකා හරින එක. මේ අවස්ථාවේදී දත නරක් වෙන ස්ථානයේ කුඩා කුහරයක්, ඒ වගේම කුහරයේ කැම කැබිලි රැඳීම අපිට දැක ගන්න පුළුවන්. ඒ වගේම දත නරක් වෙන මුල්ම අවස්ථාවේදී දුඹුරු පාටින් කළු පාටින් එහෙම නැත්නම් සුදු පාට ලපයක් විදිහට අපිට දැක ගන්න පුළුවන්. මෙම තත්ත්වය නොසලකා හැරීමෙන් මාස 6ක් අවුරුද්දක් වගේ කාලයක් යනකොට දත් කුහරය දන්තීනය දක්වා වර්ධනය වෙනවා. දන්තීනය එනමලයට වඩා ශක්තිමත් භාවය අඩුයි. ඒ වගේම එහි තිබෙන සවිවර ස්වභාවය ඩෙන්ටයිනල් ටියුබියුල්ස් නිසා දත් කුහරයේ ව්‍යාප්තිය වේගවත් වෙනවා. ඇතැම් අවස්ථාවලදී එනමලයේ කුඩා කුහරයක් තිබුණත් ඒ දන්තීනය තුල වඩාත් ව්‍යාප්ත වී විශාල කුහරයක්ව පවතිනවා. දන්තීනයේ සංවේදී පටකයක් නිසා අපිට දැන් ඔන්න පොඩ්ඩක් වේදනාව දැනෙන්න ගන්නවා. ඇඹුල් රස කෑම, පැන් රස කෑම වගේ දේවල්, ඒ වගේම සීතල කෑම වගේ ගන්නකොට වේදනාවක් දැනෙන්න ගන්නවා. ඒ වගේම කෑම කෑලි දත් කුහරය ඇතුළේ රැඳෙන කොටත් අපිට වඩා වැඩි වේදනාවක් දැනෙනවා. මේ අවස්ථාවේදී දත නරක් වීමට ප්‍රතිචාරයක් ලෙස කල්ක කුහරයේ ඇති දන්තීනය සාධන සෛල මගින් දන්තීනය වේගවත්ව සාදලා කල්ක කුහරය දෙසට පැමිණීම වළක්වීමට උත්සාහ කරනවා. මෙම සාධන දන්තීනය ටර්ෂරි දන්තීන ලෙස හඳුන්වනවා. මේ අවස්ථාවේදීත් අපිට පෙරෝමක් දාලා දත තවදුරටත් නරක් වීම වළක්වා ගන්න පුළුවන්. කනගාටුවට කරුණක් නම් බොහෝ අය මෙම තත්ත්වය නොසලකා පැරසිටමෝල් එහෙම නැත්නම් වෙනත් වේදනානාශක ඖෂධයක් භාවිතා කරලා දන්ත ප්‍රතිකාර සඳහා යොමු වීමෙන් වැළකී සිටිනවා. කොහොම තව මාස 6ක් විතර වගේ කාලයක් යනකොට මෙම දත් කුහරය කල්ක කුහරය දක්වාම පැතිරිලා කල්ක කුහරය ආසාදනයට ලක් වෙනවා. මේ අවස්ථාවේදී නම් තද වේදනාවක් දැනෙනවා. ගොඩක් වෙලාවට රෝගීන් එන්නේ ඒ පැත්තම රිදෙනවා කියලා කියාගෙන. මේ අවස්ථාවේදී සාමාන්‍ය පිරවුමක් දාන්න බෑ. ඒ සඳහා ස්නායු පිරවුමක් කරන්න ඕන. එහෙමත් නැත්නම් දත ගලවා ඉවත් කරන්න ඕන. මේ අවස්ථාවේදීත් ප්‍රතිකාර සඳහා යොමු නොවීමෙන් ආසාදනය අණු අස්ථියට සහ පරිදන්ත පටක වලට ව්‍යාප්ත වෙනවා. එතකොට දත හැපෙනකොට එහෙම නැත්නම් දතට පොඩි තට්ටුවක් දානකොට වගේ අධික වේදනාවක් දැනෙනවා. ඒ වගේම දත ඉස්සිලා තියෙනවා වගේ දැනෙන්න පුළුවන්. දතාවට විදුරු මස් ප්‍රදේශය රතු පාටට වගේ ඉදිමිලා තියෙනවා වගේ අපිට දකින්න පුළුවන්. ඊට පස්සේ දත ආශ්‍රිතව සැරව ගෙඩි ඇති වෙනවා. සැරව ගෙඩි පුපුරලා සැරව ගැලීම වගේම දත සහ විදුරු මහ අතරිනුත් සැරව ගැලීම අපිට දකින්න පුළුවන්. එතකොට තවදුරටත් ප්‍රතිකාර කරේ නැත්නම් මෙම තත්ත්වය තවත් ව්‍යාප්ත වෙනවා. එතකොට මූණේ පැත්තක් ඉදිමිලා තියෙනවා වගේ අපිට දකින්න පුළුවන්. උඩ ඇඳ දතක් නම් ආසාදනය ඇසාවට දක්වා ව්‍යාප්ත වෙලා ඒක මොළයේ දක්වා උනත් පැතිරෙන්න පුළුවන්. මෙනින්ජයිටිස්, කැවෙනස් සයිනස් ත්‍රොම්බෝසිස් වගේ තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම යටි ඇඳේ දතක් නම් දිවට යට ප්‍රදේශයේ ඉදිමිලා හුස්ම ගැනීමේ අපහසුතාව ඇති වෙන්න පුළුවන්. මෙම තත්ත්වය ලුඩ්විග් ඇන්ජයිනා ලෙස හඳුන්වනවා. ඒ වගේම උගුරේ කෙළවර කොටස ආසාදනය වෙලා මෙම ආසාදිත තත්ත්වය උරස් කුහරය දක්වාම ගමන් කරන්න පුළුවන්. මෙම තත්ත්වයන් ටිකක් මාරාන්තික වෙන්නත් පුළුවන්. ඒක නිසා නිසි කලට වේලාවට දන්ත ප්‍රතිකාර සඳහා යොමු වෙන්න.